කොළඹ නගරයේ කාර්යබහුල හවසකේ නුගීගොඩ පෙත්තේ තිබුණ පුංචි කෝපි කඩේකට මම ගොඩ වුණේ මහන්සිය නිවා ගන්න හිතාගෙන. එතකොටමයි මම යාව දැක්කේ. අවුරුදු 15කට පස්සේ මම යාව දැකින්නේ. සනත්. එදා වගේමයි. ඒත් හිනාව යට පොඩි හුදකලා බවක් තිබුණා. මම යා ගාවට ගියා. සනත් මම හිමින් ඇහුවා. එයා ඔළුව උස්සලා බැලුවා. මාව දැකපු ගමන් එයාගේ ඇස් ලොකු වුණා. කාව්‍යා දෙහියනේ ඔයා එයා අසුනෙල් නැගිට්ටා. ඔව් මම තමයි. ඔයාව මෙතන දකී කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. මම hina වෙලා කිව්වා. වාඩි වෙන්න. මට අදහ ගන්නත් බෑ. එයා ඉස්සරහ පුටුව පෙන්නුවා. අපි දෙන්න වාඩි වුණා. ටික වෙලාවක් යනකල් දෙන්නටම කතා කරගන්න වචන තිබුණේ නෑ. ඒත් ඒ නිශ්ශබ්දතාවය ඇස්සේ ලොකු කතාවක් තිබුණා. ඉතින් කොහොමද සනත්? දැන් කොහෙද ඉන්නේ? මම තමයි කතාව පටන් ගත්තේ. මම දැන් ලංකාවට ඇවිත් මාස 6ක් විතර වෙනව කාව්‍යා. ඕස්ට්‍රේලියාවේ හිටියේ දැන් මෙහි පදිංචියට ආවා. ඔයාට කොහොමද? එයා ඇහුවා. මම ඉතින් සාමාන්‍ය විදිහට ගෙවෙනවා. රස්සාව කරනවා, ගෙදර ඉන්නවා, එච්චරයි. මම කිව්වා. ඔයා බැන්ද නේද? ළමයි එහෙම ඇති දැන්. සනත් ඇහුවේ මගේ ඇස් දිහා කිලින්ම බලලා. මම හිනාවක් දාලා උළුව දෙපැත්තට වෙනුවා. නෑ සනත්, මම කසාද බැන්දේ නෑ. ඔයාගෙන් පස්සේ මට එහෙම හිතක් ආවේ නෑ. මම තනියම ඉන්න තීරණය කළා. ඇයි ඔයා? සනත් කෙඹුරු හුස්මක් ගත්තා. මම මැරිකලා කාව්‍යා. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. අපි දැන් ඩිවෝස් වෙලා අවුරුදු 2ක් වෙනවා. ඒකත් එක්කම තමයි මම ලංකාවට එන්න තීරණය කළේ. මටත් දැන් කවුරුත් නෑ. ඒ වචන ටික ඇහුවම මගේ හිතට මොකක්දෝ අමුතු හැඟීමක් ආවා. අපි දෙන්න අවුරුදු 18 දී ආදරය කරන්න පටන් ගත්තේ. ඒත් පවුල් ප්‍රශ්න නිසා අවුරුදු 23 දී අපිට වෙන් වෙන්න වුණා. දැන් අපිට වයස 38ක්. 38යි නේද දැන් අපිට? නාකි වයසක් ඉතින්. මම විහිළුවට වගේ කිව්වා. නාකි පිස්සුදානේ, තවම අපි තරුණයි. සනත් hina වෙලා මගේ අත උඩින් එයාගේ අත තිබ්බා. ඒ ස්පර්ශය මගේ මුළු ඇඟ පුරාම විදුලියක් වගේ ගලාගෙන ගියා. අවුරුදු ගානකට පස්සේ දැනුනේ ඒ උණුසුම මාව ආයෙත් පරණ මතකයන් වලට අරන් ගියා. කාව්‍යා, මට ඔයා එක්ක ගොඩක් දේවල් කතා කරන්න ඕනේ. මෙතන ඒකට හරියන්නේ නෑ වගේ. අපි කොහේ හරි යමුද? සනත් ඇහුවා. මම දෙපාරක් හිතුවේ නෑ. යමු මම කිව්වා. අපි එයාගේ කාර් එකට නැග්ගා. සනත් කාර් එක පෙරෙව්වේ නගරයෙන් ටිකක් ඈතට. අපි කොළඹ තියෙන ලස්සන හෝටලයකට ගියා. එයා රූම් එකක් බුක් කළා. අපි දෙන්නා විතරක් ඒ කාමරේ තනි වුණා. කාමරේට ගිය ගමන් සනත් ජනේලිය ගාවට ගිහින් හවස් කාලේ පෙනෙන මුහුද දිහා බලන් හිටියා. මම එයාගේ පිටිපස්සෙන් ගිහින් හිටගත්තා. ඇයි සනත් මේ හැමදේම මෙහෙම වුනේ? මම ඇහුවා. සනත් හැරිලා මාව බදාගත්තා. මම දන්නේ කාව්‍යා. මම හැමදාම ඔයාට ආදරේ කළා. මම බැඳලා හිටපු කාලෙත් මගේ හිතේ කොනක ඔයා හිටියා. ඒකයි මගේ මැරේජ් එක කැරෙන්නත් එක හේතුවක් උනේ. මට වෙන කෙනෙක්ට ඒ ආදරේ දෙන්න බැරි වුණා. මගේ ඇස්වලට කඳුළු ආවා. මමත් එහෙමයි සනත්. මම කී දෙනෙක් ආවත් ඒ හැමෝම අතරින් ඔයාව හෙව්වා. ඒත් ඔයා හිටියේ නෑ. සනත් මගේ මූණ අත් දෙකෙන් අල්ලලා මගේ නළලට හාදුවක් දුන්නා. දැන් මම ඉන්නවා. ආයිත් මම ඔයාව දාලා යන්නේ නෑ. අපි දෙන්න ඇඳ උඩ වාඩි වුණා. සනත් මගේ අතක් තද කරලා අල්ලගත්තා. ඔයා තාමත් එදා වගේම ලස්සනයි කාව්‍යා. ඔය ඇස්වල තියෙන දීප්තිය පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. දැන් ඉතින් රැලි වැටිලා ඇති සනත්. අපි දැන් තරුණ ළමයි නෙවෙයිනේ. මම කීවේ ලැජ්ජාවෙන්. ආදරේට වයසක් නෑ මැනික. මට ඔයාව පේන්නේ අර අවුරුදු 18 හිටපු කෙල්ල වගේමයි. එයා මගේ කොණ්ඩේ අත ගෑවා. අපි ගොඩක් වෙලාවට කතා කළේ අපේ අතීතය ගැන. අපි කරපු විහිළු, අපි ගිය ගමන් බිමන්, අපි වෙන්නුන දවසේ අඩපු හැටි. ඒ හැමදේම ආයෙත් අලුත් වුණා. කතාව අතරතුර අපේ හිත් තවත් ලං වුණා. සනත් හෙමින් සැරේ මගේ දෙල් වලට ලං වුණා. ඒ සිගැනීම ASCII අවුරුදු 15ක පිපාසයක් තිබුණා. මමත් එයාට මුළු හදවතින්ම ප්‍රතිචාර දෙක්කුවා. අපේ ආදරේ ඒ කාමරේ ඇතුලේ ලොකු ගින්නක් වගේ ඇවිලෙන්න ගත්තා. කාව්‍යා, මට ඔයාව ඕනේ. සනත් මිමිනුවා. මමත් එහෙමයි සනත්. මම මේ දවස එනකන් අවුරුදු ගානක් බලන් හිටියා. මම කිව්වා. අපි දෙන්න ඇඳ මතට වැටුනේ එකිනෙකාගෙන් ගැලවෙන්න බැරි තරම් බෙදිලා. එයා ගියාත් මගේ ඇඟ පුරාම දිව ගියා. ඒ සිගැනීම මට අරුත් උනත් හරිම හුරුපුරුදුයි. අපි දෙන්නම හිටියේ ආදරෙන් පිපාසිත වෙලා.
අපි දෙන්නගේ ආදරේ දුරදිග ගියා. ඒක නිකම්ම ශාරීරික එකතුවීමක් නෙවෙයි, ඒක ආත්ම දෙකක එකතුවීමක් වගේ දැනුණා. අපි දෙන්න ආදරෙන් වේලුණා. ජීවිතේ මීට කලින් කවදාවත් නොදැනුණු උපරිම හැඟීමක් මට දැනුණා. සනත්ගේ සෑම සිගැනීමක්ම මාව අමුතුම ලෝකෙකට අරන් ගියා. සෑහෙන වෙලාවකට පස්සේ අපි දෙන්න එකිනෙකාට තුරුළු වෙලා හතියරියා. කාමරේ තිබුණේ පුදුමාකාර නිශ්ශබ්දතාවයක් සහ සැනසීමක්. දැන් මොකද කරන්නේ? සනත් මගේ ඔළුව අතගාන ගමන් කිව්වා. දැන් අපි කවදාවත් වෙන් වෙන්නේ නැහැ කාව්‍ය. අපිට තව කාලේ තියෙනවා. අපි මේ ඉතිරි කාලේ එකට ඉමු. මම ඔයාව මගේ කරගන්නවා. ඇත්තටම නීත්‍යානුකූලවම. මගේ හිතට ලොකු බරක් නිදහස් වුණා වගේ දැනුණා. මටත් ඕනේ ඒකමයි සනත්. මට තනියම ඉඳලා දැන් ඇති වෙලා. අපි හෙටම ඔයාගේ ගෙදර යමු. අපේ අම්මලා දැන් කැමති වෙයි. ඒ කාලේ වගේ නෙවෙයිනේ දැන්, සනත් කිව්වා. "ඔව්, දැන් කවුරුත් අපිට බාධා කරන එකක් නෑ. අපි දැන් ස්වාධීන මිනිස්සු." මම කිව්වා. අපි එදාරයා මුළුල්ලේම අනාගතය ගැන හීනමැව්වා. අපිට අහිමි වුණේ අවුරුදු 15 ගැන දුක් වෙනවා වෙනුවට අපිට ඉතිරි වෙලා තියෙන කාලය ගැන සතුටු වෙන්න අපි තීරණය කළා. 38 කියන්නේ නාකි වයසක් නෙවෙයි. ඒක අලුත් ආරම්භයක් කියලා මට එදා තේරුණා. ආදරේ කියන්නේ මැරෙන කල්ම හිතේ තියෙන දෙයක්. ඒක වෙලාව ආවම ආයෙත් දලුලා වැඩෙනවා. පහෝදා උදේ අපි හෝටලෙන් එළියට ආවේ අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක. සනත් මගේ අත තද කරලා අල්ලගෙන හිටියා. ඒ ඇතේ තිබුණේ මාව කවදාවත් අතහරින්නේ නැහැ කියන විශ්වාසය. "කාව්‍යා?" සනත් කාර් එකට නගින්න කලින් ඇහුවා. "අයි සනත්, මම ඔයාට ගොඩක් ආදරේ. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ." "මමත් ඔයාට ගොඩක් ආදරේ සනත්. මගේ ජීවිතේ හැමදාම ඔයා විතරයි හිටියේ." මම එයාගේ කම්මුලට හාතුවක් තියලා කිව්වා. අපි දෙන්න hina වෙලා කාර් එකට නැග්ගා. අපි අලුත් ජීවිතේ එතනින් පටන් ගත්තා. මේ වතාවේ කිසිම දෙයකට අපේ ආදරේ නතර කරන්න බැරි වෙයි කියලා මට ස්ථිරවම විශ්වාසයි.